මම මේ කතා කරන්නේ අපේ රට ජාතිය වෙනුවෙන් අපේ ඇඟේ කකින ලේ වෙනුවෙන් මම මේ කතා කරන්නේ. මම මේ කතා කරන්නේ ගෑණියෙක් වෙලත් මගේ ඇඟේ ලේ කකියන්නේ පිරිමියෙකුටත් වැඩියෙන්. මම මේ කියන්නේ කොන්ද පණ නැති මෛත්‍රීපාල සිරිසේන උඹට. උඹට ඔය රට කරන්න බැරි නම් මට දීපන්. මම උඹට වැඩියෙන් හොඳට ඔය රට කරනවා. මගේ රට කණ්ඩ එපා. මගේ බුද්ධ ශාසනය කන්න එපා. මගේ සිංහලකම මගේ රටේ සිංහලකම ඔබ කන්න එපා. සිංහලකම පාදඩේන්ට විකුණන්න එපා. ඔබ තම්බින්ට මගේ රට විකුණන්න හදන්න එපා. ඔබට ඕනේ ඥානසාර හාමුදුරුව රට ජාතිය වෙනුවෙන් විල්පත්තුව වෙනුවෙන් හැම එකටම වීරයෙක් වගේ සිංහෙක් වගේ කෑ ගහන එක උඹට ඕනේ නවත්තන්න. උඹ තම්බින්ගෙන් පගාව අරගෙන උඹ තම්බින්ට ඇදගෙන අපේ ඥානසාර හාමුදුරුව අද බල්ලෙක් වගේ උඹ අරගෙන යනවා. යකෝ අපේ ලේකා කියනවා අපි ගෑනු උනා අපිට මේ වලට ලේක කියනවා. උඹ දැනගනින් අර පොඩි හාමුදුරුවරු සිවුරු ගලවගෙන හාමුදුරුවන්ගේ සිවුරු වලින් ඇද යුද හමුදාවේ උඹට කත් අදින කොන්ද පණ නැති උන් ඔක්කොම එකතු වෙලා අපේ හාමුදුරුවෝ අරන් යනවා. ඇයි අර ඉබ්නැලි ගොඩගේ අර ගෑණි උඹ බැල්ලියේ තොපි වගේ ගෑනු අපේ ගෑනු සංහතියටම ලැජ්ජාවක්. තොපි වගේ එවුන් අපේ රටේ ඉපදිච්ච එක අපේ රටට ආපු පාප කර්මයක්. අපේ රටට ආපු විස බීජයක් කොඩි විනයක්. තොපි ගිහිල්ලා රටවල් වල අපේ සිංහල යුද හමුදාවේ කොල්ල පාවා දෙනවා. අද ඔතෙන්ට ඇවිල්ලා ඥානසාර හාමුදුරුවෝ ගෙනියන්න යුද හමුදාවේ කට්ටිය ක්‍රියා කරනවා. ඇයි එහෙම කරන්නේ? ඔයගොල්ලෝ වෙනුවෙන් ඥානසාර හාමුදුරුවෝ කතා කරේ. නැතුව ඥානසාර හාමුදුරුවෝගේ පෞල් ජීවිතය වෙනුවෙන් පෞලක් වෙනුවෙන් ඥාතියෝ වෙනුවෙන් නෙමෙයි හාමුදුරුවෝ කතා කරේ. අපේ රට ජාතිය වෙනුවෙන්. එහෙම කතා කරපු ඒ හාමුදුරුවෝ අද බල්ලෙක් වගේ අරගෙන උඹලා යන්න උඹලට මොකද්ද තියෙන හයිය? මේක අපේ සිංහල රට මෛත්‍රීපාල සිරිසේන උඹට මේ කියන්නේ. උඹට ජංගියයි බොඩියයි අන්දලා උඹ ගෙනියන්න ඉස්සෙල්ලා පාරේ උඹ වහාම නමත්තපන් මේක. උඹට රට කරන්න බැරි නම් කොන්ද පණ තියෙන එකකට දීපන්. නැත්තම් මට දීපන්. මං උඹට පෙන්නනවා රට කරන්න හැටි. උඹට රට කරන්න බැරි නම් උඹ ඕකෙන් අයින් වෙයන්. අයින් වෙලා රට කන්න එපා. අහිංසක මිනිස්සුන්ගේ ජීවිත බලපා. ඔබ වෙනුවෙන් පොඩි හාමුදුරුවරු බිම බුදියාගෙන අපේ බුදුහාමුදුරන්ගේ බුද්ධ ශාසනේ චීවරවලට අගෞරව කර මොකද්ද උඹ නටන නාඩගම? උඹට සිංහලලේ නැති වෙන්න පුළුවන් යකෝ. අපිට තියෙන්නේ සිංහලලේ අපේ ඇඟේ ලේ කියනවා. ඒ නිසා තෝ මේ නටන නාඩගම පර බල්ලා උඹ මේක නවත්තපන්. තෝයි රනිලයි දෙන්න එකතු වෙලා මේ රට කන්න එපා යකෝ. තොට මේ රට කරන්න බැරි නම් කරන්න පුළුවන් එකෙකුට දීපන්. කරන්න පුළුවන් එකෙක් නැත්තම් දීපන් මට. මේ රට කරන්න මට දීපන්. මම මේ රට කරනවා. මම උඹට රට කරන හැටි කියලා දෙනවා. මම මේ රට කරලා පෙන්නනවා. උඹට කරන්න බැරි නම් කරන්න පුළුවන් එකෙකුට දීපන්. ඒ හින්දා තෝ දැනගනින් අපේ සිංහලකම අපේ ජාතිය කණ්ඩ එපා යකෝ. තෝ දැනගන් සෙනග දැන් මේ වෙනකොට කුපිත වෙලා සෙනග පාරට බැහැලා අද රටේ තියෙන උද්ඝෝෂණ රටේ ඇති වෙලා තියෙන මේ සේරම ඇති උනේ උඹ හින්දා. උඹට රට කරන්න බැරි නම් උඹ බොඩියකුයි ජංගියකුයි යනකන කුඹුරක්කට පන්. පර බල්ලතෝ තොට මම බය නැතුව කියන්නේ. තොට පුළුවන් නම් තෝ මාව මරලා දා. තෝ මාව මරලා දැම්මත් යකෝ මම බය නැහැ. මම වීරෝදාර සිංහල ගෑණියා. විහාර මහදේවි වගේ ගෑණියා. තෝ දැනගන් ඉග්නල්ඩි ගොඩක පොන්න වේසි වගේ ගෑණියක් නෙමෙයි මම. මගේ රට ජාතිය පාවා දෙන්නේ. මගේ රට ජාතිය වෙනුවෙන් මගේ මෙතන ගියත් මම බය නැහැ. මං කෙලින් කතා කරන්නේ. මගේ මූණ තියෙන මාන් තියෙන. පුළුවන් දැන් මට කරලා පෙන්න පියෝ. තොපේ එකෙකුට මගේ මයිලක්වත් ඔල්ලන්න හම්බෙන තොපි දැනගනිය ඊට වැඩියෙන් මම මගේ ජීවිතේ නැති කරගන්න මගේ රට ජාතිය වෙනුවෙන් ඒ හින්දා පොන්න මෛත්‍රී තොට මේ කියන්නේ හොඳින්. තොට රට කරන්න බැරි නම් පුළුවන් එක්කට දීලා තෝ අඹුඩයක් ගන්න වෙලක් කොටපන්. පර බල්ලා තෝ බුද්ධ ශාසනය කන්න එපා. සිංහලුන්ගේ සිංහලකම කන්න එපා. තොට මේ හොඳින් කියන්නේ පරයා. තොට බලපිය තොට ජනාධිපති කෙනෙකුට නෙමෙයි විදියට කතා කරන්නේ මම. තෝ කුඩුකාරයෙක් විදියට මම කතා කරන්නේ. තෝ සක්කිලියෙක්. තෝ සක්කිලි බල්ලෙක්. තෝ තම්බින්ට දෙමළුන්ට තෝ කප්ප දින්න එපා. තොට තේරෙනවද මං කියන එක? තෝ පර බල්ලා තෝ අපේ රට කන්න එපා යකෝ. සිංහල ජාතිය කන්න එපා තෝ. තෝ සිංහල ජාතිය කන්න නැතුව තෝ නිකන් නිවටේක් වගේ හිටපිය. තොට මිනිස්සෙක් ඉදිරියේ කතා කරගන්න පුළුවන් එකෙක් නෙමෙයි. තොපි නිවටේ වගේ කොන්ද පණ නැති මෛත්‍රී සිරිසේන තෝ සිරිසේන දෝ නිකන් කසිප්පු සිරිසේනෙක් තෝ මගේ රට කන්න නැතුව ඥානසාර හාමුදුරුවෝ වහාම එළියට දාපිය ලංකාවේ සිංහල මිනිස්සු අතර අරගලයක් ඇති කරන්න එපා. තොට හොඳින් මේ කියන්නේ පර බල්ලතෝ දැනගන්න. ගෑනු එකතුලා තමයි තෝගේ ජීවිතේ විනාශ කරන්නේ. තෝ ඒක හොඳට මතක තියාගන්න.